ඔයා වලව් කතාවලට ආස කෙනෙක් නම් මේ පොත ඔයා අනිවාර්යයෙන්ම කියවන්න ඕන පොතක් කියලා මං හිතනවා. ඇත්තටම කිව්වොත් මේ පොත පටන් ගන්න මුලදී සාමාන්‍ය ආදර කතාවකින්. හැබැයි මේ ආදර කතාව කේසර වලව් දක්වාම යනවනේ. ඊට පස්සේ තමයි කතාව හරියටම මම ආස විදිහට පටන් ගන්න. කේසර වලව්වට ආවට පස්සේ ආර්චනාටයි රවිෂ්කටයි මෝන දෙන්න සිදුවන අද්භූත ගුප්ත සිදුවීම් එක්ක මේ පොත හරිම ලස්සනට කුතුහලයෙන් පුදුම ලස්සනට ගලාගෙන යන පොතක් කියලා මං අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මේ පොත අද්භූත ගුප්ත සිදුවීම් එක යන පොතක් වගේම මම මේ පොත ඇතුලේ හරිම ආදරණීය සංවේදී ආදරයක් දැක්කා. හැබැයි මට අවසානයේ හිතුනේ අනේ යාට එහෙම නොවුනනම් එහෙම තමයි මට හිතුනේ. මොනවා කරන්නද ඉතින් සමහර පොත් අවසන් වෙන විදිහ අපිට වළක්වන්න බෑනේ. එහෙනම් තවත් අලුත් පොතකින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න.